ඉන්දියාවයි පාකිස්තානෙත් උන් පැත්ත කරලා බලන් ඉන්නවා. දැන් යුක්‍රේනයේ රෂියයි උන් පාඩුවෙන් ගහ ගන්නවා. දැන් මේ ගහගන්නේ අර මේ පැත්ත බලන්න ගහගන්නේ. අඩුව එයි මොකද කීකේ මේ පැත්ත බලන්න ගහගන්නේ. ඇමරිකාවේ සීන් එක දැන් පොඩ නිකන් තැති ගැම්මකට ලක් වෙලා වගේ ඉන්න සීන් එකක් තියෙන්නේ. දැන් මොකද තෙල් මිල ඉහළ යනවා ඒවත් එක්ක ඊට පස්සේ අර දියෝගෝ දූපතට ගැහුවනේ. ඒ දියෝගෝ දූපතේ සීන් එකත් එන මාර කතාවක්. හරිද? එතකොට ඒකිනම් තමයි ලංකාවට ගහපු සබ්මැරීනෙත් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඒකේ හිටපු සුදේශිකයෝ ටික බ්‍රිතාන්‍යයෙන් කරලා තියෙන වැඩේ ගිහිල්ලා උන්ව බය කරලා උන්ව පන්නලා. පන්නලා ඉවරලා ඇමරිකාවට බදු දීලා තියෙනවා. ඒ වගේ නිකන් අර මැර වැඩ බ්‍රිතාන්‍ය තමයි ඉස්සර මේ බ්‍රිතාන්‍ය. ඊට පස්සේ තමයි මේ පොඩි එකෙක් සෙට් වුණා මුට. ඌ දැන් පොඩි එකා ලොකු වෙලා තියෙනවා. දැන් එතකොට ලෝකෙ වටේම බල පරාක්‍රමේ පතුරගෙන යන්නේ තමයි ඇමරිකාව. ඩොලර් එකත් ඒක නැගලා ගියේ. කට්ටිය යුද්ධ ශක්තිය වැඩි කරගත්තා. වැඩි කරගත්තට පස්සේ ගල්ෆ් රටවල තිල් තියෙනවා. ඒ කට්ටියට කිව්වා අපි ඔය කට්ටියව ආරක්ෂා කරන්නම්. අපි ගාඩ් එක දෙන්නම් ඩොලර් වලින් තෙල් විකුණන්න කියලා. ඒකවට බදු දුන්නා කියන්නේ ඇමරිකාව දෙවන ලෝක යුද්ධෙදිත් එන ශක්තිමත්. හරිද? වෝ සීන් එකේ අර මේ ඔක්කොම ඇමරිකාව කියලා තියෙනවා දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වික රටවල් විදියට සහභාගී වෙන්නම් බ්‍රිතාන්‍යයට සපෝට් එක දෙන්නම්. හැබැයි ඉවරනාට පස්සේ තියෙන නාවික මරණස්ථාන ඒ කියන්නේ දූපත් එහෙම අපිට බදු දෙන්න ඕනම සීන් එකක් කියලා දෙනවා. ඒ වගේ එක ප්ලෑන් ගහලා තියෙනවා. ඉරානයේ තියෙන කේස් එක තියෙන්නේ උන් ඩොලර් 60000 70000 විතර වගේ පොඩි මිසයිල් ඩ්‍රෝන් එහෙම යවනවා. යවලා ඒක වැටුණට වඩා පාඩුයි ඒක විනාශ කරන්න යවන මිසයිල්. ඒ කියන්නේ මිලියන ගණන් වල ඒවා තමයි ඒවා ඩිස්ට්‍රොයි කරන්න යවන ඒවා තියෙන්නේ. ඔක තමයි කතන්දරේ.